බ්ලොග් එක. මෙලක්. සෙල්ලන්නේ නැහැ. ආය ඔන් කරගෙන මේ. ලංකන් බ්‍රවුන් බෝට් ලස්සනට කතා කරන්නේ. මේකප් ටික දාගෙන හොඳයි. අන්න පරක්කු දෙන්න ආවා දැන්. අපේ වෙලාවත් කෑවා. හැමදාම පරක්කුයි. හැමදාම පරක්කුයි. මම ඔබට කලින් එන්න පුළුවන්. අනේ මම ගිහලා අරේත් ගිහලා ආවියකෝ. අපි අයනේ එළවලු. 7-Eleven. ඒ 7-Eleven එකට යනවා. ඒ 7-Eleven යන්නේ දැන්. නිලු මොන හරි කියන්න විස්තරයක් අපි දැන් කොහෙද යන්නේ කියලා. අපි දැන් යනවා ලෑන්ඩ්ස්ලින්. දැන් ඩීසල් ගහන්න. සෑන්ඩ් ඩූන්ස් වලට යනවා කට්ටියත් එක්ක. නයිට් එකක් ඉන්නා වගේ බලමු පුළුවන් වේද කියලා. ඕවර්නයිට් ස්ටේ එකක් බලමු. මං ගිහින් අනිත් කට්ටියව බලාගෙන එන්න. Hi Miss Inu. Hello. Hi. Koyak lamai dan nama lu. Hi Mati. Hi Lulu. Hi. Oh my god. Mana? Hi, can did you? Hi. Hi. Hello, හැමෝටම hi කියලා. Hi. Hi. Hello. අපි යන්න ලෑස්තිලා ඉන්නේ. කවුද පිටිපස්සේ ඉන්නේ? ඒක ලවපන්. මේ කවුද මේ හේෂන් මල්ලිද? ඔව්. කොහෙද දැන් අපි යන්නේ ස්තරයක් යන hi uncle. Hello. Hello. Lands Lane now. ඉන්නේ යාළු යනවා. ලෑන්ස්ලින්. ඔව් ලෑන්ස්ලින් කියලා. ලෑන්ස්ලින් සෑන්ඩ් ඩූන් කියලා දැම්මක් කමක් නැහැ. හරි ලෙකිරි. මම එක දාගෙන බලන්න. අප වීඩියෝ කරද්දි ගිහිල්ලා. දාලා බෑන්නට පස්සේ තියෙනවා නේද මේ මොකක් හරි තියෙනවා නේද ෂෙට් එකක් වගේ එකක්. හරි කනවල මේ දැන් යරුණා. අපි මෙතන සයිඩ් එකේ නවත්තන් ඉන්නවා දැන්.
හඬ දෝංකාරදේ අකුණු හඬයි බොල් අහසේ මගේ හිත සංකාවදේ ගලන ගලන දොළ පාරේ නුඹේ හඬ දෝංකාරදේ අකුණු හඬයි බොල් අහසේ මගේ හිත සංකාවදේ කොච්චර වෙලා තියෙනවද නිල දැන් ලන්ච් ලයින් වලට? අපිට තව විනාඩි 24ක් තියෙනවා කිලෝමීටර්ස් 31 කිලෝමීටර්ස් තියෙනවා. ඒකට අපේ ප්ලෑන් එක සන්සෙට් එක බලන්න එකක්ද? මනාශක්කට තමයි ඒක පෙන්න ගන්න ඕනේ කොහොම හරි. නැත්තම් අපිට කුටි ගන්න යනවා. දැන් ඕල්රෙඩි පටන් ගන්න හදන්නේ මොකද 7:20 තමයි සන්සෙට් එක සන් එක සෙට් වෙනවා කියලා තියෙන්නේ. ගිහිල්ලා ටයර්ස් ඩිෆ්ලේට් කරන්න ඕනේ. වාහන කීයක් තියෙනවද? පහක් තියෙනවනේ. වාහන පහක් තියෙනවා. ඒ මොකද දැන් පොඩ ඔරෙන්ජ් පාටට වෙනස් වෙනවා. වාහන පහම කරන්න ඕනේ. මොම ගාම ඩිෆ්ලේටර්ස් නැති ඉඳලා පොඩක් කේස් එක වෙන්නේ. ගිහිල්ලා විනාඩියකටත් යයි විනාඩි 20ක් 25ක්වත් යයි ඉතින් ටයර් ඩිෆ්ලේට් කරන්න. ඊට පස්සේ අපේ සෑන් ලස්සන තැනකුත් හොයාගන්න බෑ. ලස්සන ඩූන් එකකුත්. මොකක් අර ගිය සැරේ නම් අපිට ලස්සන එකක් හම්බුනේ වගේ නිකන් බීච් එක ළඟ වගේ එකක් හොයාගත්තා නම් ලස්සනට බලන්න පුළුවන්. ලස්සනට ඔරෙන්ජ් වේගන තියන්නේ. තාම පිටිපස්සෙන් එනවා. ඔක්කොම ළඟාන්ට එනවා හැබැයි ඒකත් හොඳයි නේද? පරක්කු වෙන්නේ නැතුව ගියොත් හරි ඉතින් කට්ටිය පොඩක් පරක්කු වුණා අපිටත්. චරිය තමයි ඉතින් පිටිපරම පරක්කුනේ. ඌින්ද තමයි. චරිත් බණ්ඩාර අපිට තමයි තාම වෙලා තියෙන්නේ. චරිත් බණ්ඩාර and සහත්මා රාජකරුණා තමයි අපිව පරක්කු කරෙව්වේ. ඉල්ලා ඉතින් අපි තැනක් හොයාගන්නත් ඕනි. ගිය පාර අපි සෑන් ඩූන් එකේ උඩ හිටියා වගේ මේ පාර තැනක් හම්බුනොත් හොඳයි. ඉඳලා ඊට පස්සේ බාබිකියු එකක් දාලා ලයිට්ස් එහෙම සෙට් අප් කරලා ඕනින්ග්ස් ටික සෙට් අප් කරන්න ඕනේ. ඒ ටික තියෙනවා. ඊට කලින් ෆන් එකක් ගන්න ඕනේ. ඉතින් සෑන් වල දාලා පොඩ්ඩක් unexperienced drivers ලා ඉන්නවා. එකයි mainly මව දෙන්නෙක් තමයි ඉන්නේ. J brothers ජයසේකර brothers අපේ හොටත් අවස්ථාව වෙනවා මේ මනාජර පිළිපස්සට යන්න. එල මාත් නවත්තන්නද අපි කට්ටියම ඉස්සරහින් නවත්තමු දෙන්න පොඩ්ඩක්. එල එන ඒව නවත්තමු. හරි එන්න. අපේ ඔලියට මනාශක්කට හින්ද අපිට ඉස්සරහින් පොඩක් නවත්තන්න වෙයි. මේ වංගුත් එක නවත්තන තමයි කේස් එක. ඔලේ තමයි අද අපිට ඉන්න පොඩිම බබා 2 years තාම. ඒ හන්දේ ඉස්සරහින් නවත්තන එක කේස් අනේ ඒක ඩැඩි. ඒ මේ ටික නවත්තන්න බෑ බා. නවත්තන්න බැයිද හරි? ඔව් මේ කන්ද වැඩි මේක වැඩිනේ. වැඩි ස්ටොප් එකක්. ඒක ලස්සන. තව කට්ටියක් ඉන්නවා ගොඩක් කට්ටිය නවත්තලා. තව 6 minutes නේ. The bar is actually empty.
එතන අස්සෙන් යන්න වෙන්නේ නේද? නෑ බස් සයිඩ් එකෙන් යන්න අර පැත්තේ. ආර පොඩි කාර් ගිහිල්ලා තියෙනව නේද බා? ඔව් බා. ඔව් මේට කියන්න පුළුවන් මේ උලංග අරගත්තොත් පුළුවන් කොහොමද මේ So beautiful. ආපහු පුළුවන් easy. අපි දැන් ඇවිල්ලා දැන් ටයර්ස් අඩු කරනවා. ටයර්ස් 18 PSI වලට වගේ අඩු කරන්න තමයි අපි දැන් යන්නේ. 15 to 20 අවුලක් නැහැ. මම 18 දාලා කොහොමද කියලා. ටයර් හතරම අඩු ගන්න ඕනි. අර ඔටෝ ඩිෆ්ලෙටර්ස් දිනවා ඌ තාම ආවේ නැහැ. ඒක උඩාව. ඌ තාම ආවේ නැහැ ඉතින්. අම්මෝ මට ඔටෝ කරන්නේ නෝනවා. මොකද්ද උඹ ඔටෝ කරන්නේ මොකද? මොකද ගේ බානිත් එක රුලෙට් එක. ඒක ඔටෝ යනවා. අඩෝ යනවාද? එන මංගාව එකක් තියෙනවා දෙකම කරන් දෙපා. මම මේකේ බලාගෙන ඉන්නවා. අර එකක් තියෙනවද? හරිද? මේක ගණන් දෙනවා. මගේ උලන් යව පන්නේ. උලන් යනවා. ගලන දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි බොල් අහසේ මගේ හිත සංකව දේ කුටියේ දොර ළඟ වැටිලා නුඹ කිවිද හරා වැටෙයි මට නම් හිතා ගන්න බෑ සමනල් බඹරු රඟනවා නුඹ මගේ දෙපා සිඹිනවා කලවරකට සමාපතනවා ගලන දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි බොල් අහසේ මගේ හිත සංකව දේ ගලන දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි බොල් අහසේ මගේ හිත සංකව දේ Aircraft will return to the home point in 10 seconds.
කන්ද උඩ? කන්ද උඩ තමයි සන්සෙට් එක පේන්නේ හොඳට. මේ අපේ යන බ්‍රාඩ් එකේ වීඩියෝ එකක් ගන්න. මුවමද හාසී පදරාවේ නිල් කිතේ මුවමද හාසී පදරාවේ නිල් කිතේ මල්වැනි ලස්සන රන්වන රුසිරියාලෝකේ එනවා යමීට එනවා එදනේ බොරුට වෙලා ගිරින්නේ then toilet papers. Toilet නැහැ. ඉතින් මලක් මේ shower එකක් දෙන්න බෑ. shower එකක් දෙන්න අරගෙන ගියා. මගේ තව එනවා. අරිගාතෝ කොතයි අම්මට කනියා. වලමංග හොරත් වැඩේ. හොත වැඩි ඉලක්ක කරනවා. මගේ වාහනේ මෙතන තෝගන් දිපි. ටෝච් එකක් දෙන්නද? මේ පැත්තේ තරු බලන්නද ටෝච් එකක් ඉල්ලන්නේ? මේක zoom වෙනවා. සන්දපා කොට ඇටි. අක්කේ ඔක ඩොලර් 500ක් ලෝ එක ටෝච් එක. වතේ තරු බලන්න. ටෝච් එක කොහොමද? ආ දේරවල දෙන්න වැඩක් නැත්නම් කොහොමද මේක ඔන් කරන්නේ? මේ ටෝච් එක ඔන් කරන්න කොහොමද දන්නේ? ලයිට් උත් තියනවා ලයිට් එක හදලා නෙල මේ ටෝච් එක ඔන් කරන්නකෝ. ආවත් පේන්නේ කරුවලේ මේ ටෝච් එක මේ ඉන්නේ නක්ෂි මේ ඉන්නේ කවුද? නෑ මේක වීඩියෝ එකට පේන්නේ නැහැ නෑ මේ ඇත්තට මේ තාත්තේ දාන්න හදලා ඉන්න බෑ. මේ මගේ වීඩියෝ එකට පේන්නේ නැහැ. අක්කේ මේ මේ ඉන්නේ මනස. මේ තාත්තා තාත්තේ දාලා බිම ඉන්නවද?
දාන්න වටේට ලයිට් තියෙනවා. ලයිට් තියෙනවා. ඒ නඩ මෙතන හොලගයි. නෑ ඉඳගත්තට පස්සේ ළමයි ටිකත් නෑ. සෝරි සෝරි. අමේ ඉන්හන්සි මගේ තාප් තියෙනවා. තාප් එකක් දාලා අපිට බින්න දියන්න පුළුවන්. මෙතන රෝච් එකක්වත් ගහලා බලන්න. මේ දැන් නම් හොලක නැතුව කියන්නේ. ඔව් දැන් අඩුණා. විසිල් එකෙන් තව ගොඩක්. වීඩියෝ කරනවා තාම පොන්න බෑ. හරි හරි. හොඳට විසිල් එක ගන්න. අඩෝ කොහොමද විසිල්? අයිනේද? ෆයිට් එකක් ලැබුවා. මාරේ එන්න වරාතන හැන්ද දින ගන්නවා. ඒ තාරියක් දාන්න. අත බලාගෙන. ඇති වෙයි බං. वाहन लेकिन अभी बस है